ඉතින් ඕගොල්ලෝ අපි කවුරුත් දන්නවනේ ජපන් ජාතිකයන් කියන්නේ ගොඩාක් නිරෝගිමත් ඒ වගේම දීර්ඝායුෂ ලබන කට්ටියක් බව. ඉතින් මේ ජපන් ජාතිකයන් සාමාන්‍යයෙන් උදේට කන කෑම වේලක් කොහොමද කියලා තමයි මම අද ඕගොල්ලන්ට අරගෙන ආවේ. මේගොල්ලන් ගොඩාක් මේ කෑමවලට සෝයා බීන්ස් එකතු කරගන්නවා. ඒ වගේම සෝයා බීන්ස් වලින් හදපු මිසෝ කියලා ඒ කියන්නේ සෝයා බීන්සුයි හාලුයි ලුණුයි දාලා හදන පල් කළා වගේ හදන මේ පේස්ට් එක මේගොල්ලන් ගොඩාක් කෑමවලට එකතු කරගන්නවා. ඉතින් මම මුලින්ම හදන්නේ මේ මාළු පෙති දෙකක්. සාමොන් කියන මාළු පෙති වර්ගය තමයි මේ. මේකට මම මේ මිසෝ කියන පේස්ට් එකෙන් තේ හැඳි දෙකක් අරගෙන ඒකට වතුර මේස හැන්දක් දාලා මේ පේස්ට් එක හදාගත්තා. ඒකේ ලුණු රසත් හොඳට තියෙන නිසා ඒක මේ මාළු උඩට දාලා විනාඩි 20ක් විතර තිබ්බාම ඇති. ඒ වුණාට ගොඩාක් වෙලාවට ජපන් අය නම් මේ මාළු එකට මේ මිසෝ පේස්ට් දාලා හොඳට මේ වගේ තවරලා ඒක ෆ්‍රිජ් එකට දාලා තියලා තියෙනවා. හෙට උදේට හදන එක කලින් දවසේ රෑ ලෑස්ති කරලා තියලා තියෙනවා. එතකොට උදේට තියෙන්නේ බේක් කරගන්න විතරනේ. නැත්තම් මේක විනාඩි 20ක් තිබ්බහම හොඳටම ඇති. දැන් අපි ඊළඟට මේ මිසෝ වලින් හදන සුප් එක හදාගමු. මේකට කියන්නේ මිසෝ සුප් කියලා. මේකට වතුර මිලිලීටර් 400ක් විතර වගේ අරගෙන එක ලුණු ගෙඩියකුයි ලීක්ස් ටිකකුයි තෝපු එකකුයි තමයි ඕනෙ වෙන්නේ. පස්සේ වතුර ටික හොඳට නටනකොට ලුණු ගෙඩිය ටිකක් ලොකුවට කපලා විනාඩි 3-4ක් තඹ ගන්න. එතකොට ඒක තඹනකොට අර එන මුල්ම පෙන වගේ ටික අපි චුට්ටක් අයින් කරගමු. මේ වෙලාවේ ඔයගොල්ලන්ට රාපු තියෙනවා නම් රාපු දාගන්නත් පුළුවන්. දැන් ඔන්න විනාඩි 3ක් විතර තැඹුණාම මේ මිසෝ පේස්ට් එකෙන් මේ සෑඳි දෙකක් එකතු කරලා ඒ ටික හොඳට මේ උණු වතුර එකේ දිය කරගන්නවා. ඊට පස්සේ බලන්න විනාඩි 2-3ක් යනකොට අපිට මෙන්න මේ වගේ දෙක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි තෝෆු එකක් අරගෙන ඒක චුට්ටක් සෝදලා ඒකත් අපි කැමති සයිස් එකකට මේ වගේ කපා ගන්නවා. මම චුට්ටක් ලොකුවට හිටින්න මේ වගේ කපා ගත්තා. දැන් අපි මේ සුප් එකට මේ තෝෆු එකක් දාගමු. ඊට පස්සේ අපි අර ලෑක්ස්ති කරගෙන තියාගත්ත කොළ පාට ලීක්ස් ටිකත් මේකට එකතු කරගෙන ලිප ඕෆ් කරගමු. ඊගාවට අපි හදන්නේ මේ කොළ වලට කියන්නේ හෝරෙන්සෝ කියලා. මේ කොළ ටික හොඳට සෝදලා ඒකත් අපි වතුර එකක් නටවලා ඒකට දාලා විනාඩි 3ක් විතර ටක් ගාලා තම්බලා ආපහු අරගන්නවා. අරගෙන ඒක කෝල් වතුර එකකට දාලා නිවාගෙන චුට්ටක් තියෙනකොට නිවෙනවනේ. ඊට පස්සේ අතින් හොඳට මේ වතුර ටික මිරිකලා අරගන්න. මම තව ටිකක් තෙත මාත්තු කරගන්න ඕන නිසා කිචන් පේපර් එකකට මේ ටික චුට්ටක් තියලා තව පොඩ්ඩක් තෙත ගතිය අයින් කරගත්තා. ඔන්න ඊට පස්සේ අපිට කන්න කැමති ලොකු සයිස් එකකට මම මේක 4ට කපා ගත්තා. මේ වගේ කපලා අරගන්නවා. ඊට පස්සේ ඒ ටික මේ වගේ දාගෙන ඒක උඩට උඹලකඩ කුඩු මේකට කියන්නේ කසුව පුසි කියලා. කසුව පුසි හොඳට දාගෙන ඒක උඩට සෝයා සෝස් මේ සෑඳි හැන්දක් විතර වගේ එකතු කරගත්තා. දැන් ඔන්න අපේ මාළු එකත් හරි නිසා අපි දැන් මේක ෆ්‍රයි පෑන් එකකට ඔයිල් පේපර් එකක් දාලා ඒක උඩින් මේ මාළු පෙති දෙක තියලා පියන වහලා විනාඩි 10ක් විතර ඉදව ගමු. මේක ග්‍රිල් එකේ පුච්ච ගන්නත් පුළුවන්. ඒ වුණාට මේ ක්‍රමයට හදාගත්තාම අපිට සෝදන දේවල් අඩු වෙලා
හරි පහසුවෙන් උදේට ඉක්මනට වැඩ ටික කරගන්න පුළුවන්. ඔන්න මම ඊළඟට හදාගත්තේ මේ මොයසි කියන කෑම එක. මොයසි කියන්නේ අර මුං ඇට පැල කරලා එන අර මොටෙయ్య වගේ එක. ඉතින් මේක ජපානයේ හරීම ගණන් අඩුවෙන්ම ගන්න පුළුවන් කෑමක්. සාමාන්‍යයෙන් සත 22ක් 25ක් විතර වගේ තමයි වෙන්නේ. මං හිතන්නේ තමන්ගේ රටේ අයට පෝෂකුණයෙන් වැඩි කෑම වැඩි ගණන් වැඩි කරාම මිනිස්සුන්ට කන්න බැරි වෙන නිසා ඒ වගේ දේවල් තෝෆු මේ නත්තෝ මේ එකක්වත් ජපානයේ ගොඩක් ගණන් කෑම නෙමෙයි. හරීම සත ගණන් වලට ගන්න පුළුවන් අඩු මුදලකින් ගන්න පුළුවන් කෑම වර්ග. ඉතින් මම මේ මොයසි එක හදාගත්තේ රත් වෙච්ච භාජනයකට මේ මොයසි ටික දාලා වතුර මේස හැන්දක් දාලා පියන වහලා විනාඩි 5ක් විතර ස්ටීම් කරගන්නවා. ඉතින් මේක විනාඩි 3ක් විතර ගියාම චුට්ටක් මේ වගේ ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. තව චුට්ටක් වෙලා විනාඩි 5ක් විතර යනකොට හොඳ ගානට වැඩි බෙරි වෙලත් නැහැ. වැඩි හයියක් නැති වෙන විදිහට අපිට මේක හදාගන්න පුළුවන්. ඔන්න බලන්න දැන් විනාඩි 5 ගියාට පස්සේ අපි දැන් මේක වෙන භාජනයකට දාලා නිවෙන්න තියලා නිවුණට පස්සේ මයොනයිස් මේ සෑඳි 3ක් එකතු කළා. ඊට පස්සේ ඒකට තලකුඩු මේ සෑඳි 2ක් එකතු කළා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කළාම මේකත් හරිම රස කෑමක්. ලන්ච් බොක්ස් එකට එහෙමත් හරිය හොඳයි. ඔන්න මම ඊළඟට හදාගත්තේ මේ නත්තෝ එක. නත්තොත් කඩේට ගියාම අරගන්න පුළුවන් පැක් තුන මේ වගේ පැක් තුනක් එකට තියෙනවා. ඒක ඇතුලේ මේ වගේ ඒකේ සෝස් එකත් වෙනම පැකට් එකකට දාලා තියෙනවා. මම සෝස් එක නැත්තම් ඔයාලට මෙහෙම සෝයා සෝස් තේ හැන්දක් විතර එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකත් මේ සෝයා බීන්ස් හොඳට තම්බපු සෝයා බීන්ස් කියලා තිබ්බහම අර පල් වෙලා වගේ එන්නේ අපි අර සෙවල ගතියක්. අන්න ඒක තමයි මේකෙන් මේ ඇට වලට වෙලා තියෙන්නේ. ඒක හොඳට කලවම් කළාම මෙන්න මේ වගේ අර ඇලේන ඇට එකක් තමයි එන්නේ. උනාට මේක ගොඩාක් ඇඟට ගුණයිලු. පුරුදු වුණාම නම් ඉතින් ගොඩාක් රසයි පත්ති කුඩට දාලා කන්න තියෙන්නේ. ඔන්න එහෙනම් අද අපි සේරම ජාති ටික හදලා ඉවරයි. ඔන්න ඉස්සෙල්ලාම මම පුච්චපු මාළුවෙක් අරගෙන ආවා. ඊගාවට සුදු බත් එක. ඊළඟට අපි හදාගත්ත තඹගත්ත එළවලු එක. ඊගාවට නත්තෝ එක. ඊළඟට මිසෝ වලින් හදපු සුප් එක. දැන් ඔන්න අර අපි හදාගත්ත මොයසි කියන අර මොටෙයන් තම්බල හදාගත්ත එක. ඊළඟට මම මොනවත් නොකර සාමාන්‍ය තියෙන තෝෆු එකක් සෝදලා අරගත්තා. ඒකත් මෙහි ගොඩක් උදේට කන ප්‍රසිද්ධ කෑමක්. ඊට පස්සේ ඒක උඩට ඉඟුරු ටිකක් කපලා දාලා මේක අපි කනකොට සෝයා සෝස් මේ සෑඳි 2ක් විතර එකතු කරගන්නවා. ඉතින් හරිම පහසුවෙන් කන්න පුළුවන්. ඔන්න දැන් අපි ඔක්කොම ජාති ටික හදලා ඉවරයි. මම මේකට කිවුරි කෑලි ටිකක් කපලා මාළු බිත්තර දාපු චුට්ටක් ගත්තා. ඊගාවට එග් රෝල්ස් ටිකක් ඒ කියන්නේ තමග කෑල්ලක් එකතු කළා. ඉතින් ඔය වගේ තමයි මේ උදේ කෑම එක ලෑස්ති කරගත්තේ. ඉතින් බලන්න හරිම රස වගේම ගොඩාක් ගුණ කෑම එකක්. ඒ වගේම අඩු වියදමකින් හදා ගන්නත් පුළුවන්. එහෙනම් ඕගොල්ලන්ට පුළුවන් විච්ච වෙලාවක හදන්න try කරලා බලන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආන් හිටියටයි බලා හිටියටයි ගොඩාක් ස්තුතියි.